ප්‍රශ්නයක් අහන මෙතුමා නීතිඥයෙක් නිසා. දැන් අපේ රටේ අධිකරණ පද්ධතිය සහ විමර්ශන කටයුතු පිළිබඳව විශ්වාසය නැති ඉච්ඡාබංගත්වයක් ඇති කරගෙන අපේ රටේ ජූරික්ෂන්ස් එකෙන් අපේ රටේ නීතිය ක්‍රියාත්මක වන දේශ සීමාවෙන් එළියට ගිහිල්ලා වෙන රටක ජීවත් වෙලා ඒ රටේ දේශපාලන රැකවරණයේ බලාපොරොත්තු වෙමින්. ඒ කියන්නේ මම ලංකාවට ගියොත් මාව ට්‍රයල් එකකට ගන්නවා. ඒ ට්‍රයල් එකට ගත්තොත් මම වැරදිකරුවෙක් වෙනවා. ඒ වුණාට ඒ අධිකරණ පද්ධතිය හෝ විමර්ශන නිලධාරීන් පිළිබඳව මට විශ්වාසයක් නැහැ. කරුණා කරලා මට ඔබගෙන් මම ආයාචනා කරලා ඉල්ලනවා මාව ප්‍රංශයේ හෝ ස්විට්සර්ලන්තයේ පුරවැසියෙක් කරන්න කියලා අධිකරණ පද්ධතිය සහ විමර්ශන කටයුත්ත පිළිබඳව විශ්වාසයක් නැති පුද්ගලයෙක්ගෙන් සාක්ෂි ගන්න. ඒ සාක්ෂි අරගෙන මෙහි අධිකරණ පද්ධතියේ ක්‍රියාවලියක් සිද්ධ කරන එක පිළිබඳව ඔබට නීතිඥයෙක් විදියට දැනෙන හැඟීම. හරිත් මෙහෙමනේ දැන් අපි ඒවා ඒ කරුණු මත අපිට ඕනෑම අපිට විමර්ශනයක් ආරම්භ කරන්න කොහොමද ඔයා කියන්නේ? විමර්ශනයක් ආරම්භ කරන්න නීතිඥයෙක් ඒක තමයි පුළුවන්. පුළුවන් ඕනම අපිට කියන්නේ අපේ රටේ අධිකරණ පද්ධතිය ඕනම විශ්වාස කරන පුද්ගලයෙක්ගෙන් වුණා. ඔබ එහෙම මෙහි වොරන්ට් වෙලා ඉන්න කෙනෙක්ගෙන් වුණා. එහෙම පුළුවන්. අපිට තියෙන්නේ මේ සිද්ධිය පිළිබඳව දැන් අධිකරණයට අවශ්‍ය නම් මහේස්ත්‍රාත්වරයාට සැලකිරීමක් ඕන. එයාට හිතුනොත් මහේස්ත්‍රාත්වරයෙකුට සැකයක් වැතුණා. මහේස්ත්‍රාත්වරයාට විශ්වාසයක් මත නැහැ. එහෙම නැත්නම් විමර්ශනයකට නම් සැක ඕනෑම විමර්ශනයක් ආරම්භ වෙන්නේ මේ විදිහට තමයි. දුරකථන නන්නාඳුන දුරකථනයක් පණිවිඩයක් ලැබුණොත් විමර්ශනයක් ආරම්භ වෙනවා. එතකොට එවැන් ඒකෙදී ඔහු ලංකාවේ ඉන්නවද පිටරට ඉන්නවද දේශපාලන රැකවරණ ලැබලාද ඒක අදාළ නැහැ. මේ කටයුත්තේදී අපට අදාළ වෙන්නේ යුක්තිය ඉෂ්ට වීම. අපි පිළිගන්න ඕනේ මේ වාස්තු ප්‍රහාරයෙන් මේ අපරාධයෙන් මේ රටේ විශාල දන්නවා එහෙම සාක්ෂි අධිකරණය පිළිගන්නවා. සාක්ෂි පිළිගන්නවද නැද්ද කියන එක පිළිබඳව නේ විමර්ශනය දැන් යනවනේ. විමර්ශනයට පදනම් කරගන්න පුළුවන් ඕනෑම කාරණාවක්. අපි ඔහුගේ සාක්ෂි අධිකරණය පිළිගන්නවද අධිකරණයට ඒ සාක්ෂිකරු කැඳවනවද ඒවා වෙනම කතා. ඒ මත පදනම් වෙලා විවිධ අයගෙන් සාක්ෂි කැඳවලා සාක්ෂි සටහන් කරලා ප්‍රකාශ සටහන් කරලා දැන් විමර්ශනය යනවා. ඒ අනුව තමයි දැන් මහා මොලකරුවන් හවුවෙන්නේ. ඒ අනුව ඒ ප්‍රකාශ හරහා අපිට මේ විමර්ශන ඉදිරියේදී ඉතා වේගයෙන් අවසන් කරන්න පුළුවන් වෙනවා. ඒ අනුව අපි සාරා ජස්මින් ඉල්ලනවද එහෙම නැත්නම් වෙන කවුරු හරි මේකට අත්අඩංගුවට ගන්නවද ඒ විමර්ශනවල හෙළිවන තත්ත්වයන් අනුව තමයි ඒව තීරණය වෙන්නේ. ඒතකොට ඒක අපිට කලින් දැන් මේකෙන් කලබල වෙන්නේ කවුද? අපි විශ්වාස කරන්නේ දැන් මේ සලේව මේ තරම් මේ සමාජය ඇතුලේ දැන් ඔහුව වෙනුවෙන් මේ ඇවිල්ලා කවුද මෙතන මේ පිටකොටුවේ ස්ටේෂන් එක ඉස්සරහා හට් එකක් ගහගෙන මේ දඟලුවේ ඒ හරහා අසාධාරණයක් සිද්ධ වුණේ සලේට නෙවෙයිද? මම අහන්නේ මේවා මේ මොකද්ද දැන් අපි සරත් පොන්සේක මහත්තයා කිසිම හේතුවක් නැතුව ඔහුට විරුද්ධව දේශපාලනය කිරීමේ හේතුව මත රාජපක්ෂලා මේ අරගෙන රිමාන්ඩ් බන්ධනාගාරගත කරලා ඊටම නරක විදිහට සැලකුවා. නමුත් රාජපක්ෂ ඒ තත්ත්වයේ ඇතුලේ ඔහු මිනිසෙක් හැටියට තමන්ගේ නිර්දෝෂීභාවය පිළිබඳ ආත්ම විශ්වාසයක් ඇතුව ඔහු කටයුතු කළා. ඔහු ජයග්‍රහණය කළා. ඔහු අද කීර්තිමත් මේ විශ්‍රාමික නිලධාරියෙක් හැටියට ඔහුගේ ජීවිතය ගෙවනවා. අපි කියන්නේ සලේට මේ වෙලාවේ සලේ මහත්තයා වරදක් කළා නැත්නම් එතුමාට තියෙන්නේ මේ නීතියේ කිසිම මේ ඔබ දන්නවා මේගොල්ලෝගේ ඉතිහාසය ඇතුලේ මේ රටේ නීතියක් තිබුණ නැති නිසා තමයි මේ රට මෙතෙන්ට ගියේ. දැන් අර අපේ ආශු මහත්තයා කිව්වා වගේ මාර්තික මහත්තයා කිව්වා වගේ ඒ කාලේ නීතියක් තිබිච්ච නැති හින්දාලු මේක මෙතනට ගියේ ආපහු ඒ කාලේ මෙද විමර්ශන නිලධාරියෙක් ලව්ව දැන් විමර්ශනය කරනවා. ඉතින් මොන කතාවද කියන්නේ මේ? ඕගොල්ලෝගේ නිකාන් කියාගෙන යනකොට රටට එනවා කියන්න එපා. ලස්සනට කතා කරගෙන ආවා. එහෙමයි. ඕගොල්ලෝ අපි මේ නිලධාරීන් වෙනස්සුන් නැහැ. නීති හදන්නනේ මේගොල්ලන්ගේ පාර්ලිමේන්තුවේ වල තියෙන 159 මේගොල්ලෝ නීති කීයක් හදලා තියෙනවද කියලා අහන්නකො මේ අපේ ආණ්ඩුව ඔයා ඊතුමා කිව්වා නීති 100කට වඩා හදලා තියෙනවා කියලා අවුරුදු දෙකමාර. ඔබ නීති කීයක් හදලා තියෙනවද? ඔයාට අවබෝධයක් නැහැ නේ මෙයා. අපි කියන්නේ මෝඩෙක් වගේ හැසිරෙන්න එපා. මෝඩ කතා කියන්නේ. ඔයා ඊට වඩා මෝඩෙක්. මෙයා දැනගන්න ඕන ඔයා දැනගන්න ඔයාට පොඩ්ඩක් කාව හරි පහත් කළා අපි එහෙම කතා නොකරමු අපි මට අපි දැන් මෙතන ගිය අවස්ථාවනේ චතුර ආණ්ඩුවගේ හෝන් කැව්වා මේක අපි මේක මෙතුමාට අවස්ථාව දෙමු ඒක රෙස්පෙක්ට්ෆුල් උත්තරයක් දෙන්න ඔබතුමාගේ අවස්ථාව හොඳයි අපි දැන් ඉතිහාසයේ ආණ්ඩුවක් බලේ අලුත් ආණ්ඩුවක් නීති කීයක් හදලා තිබ්බා කියනවාද කියලා ඉස්සෙක් වගේ කටවා ඉන්නවා මොකක්ද ලංකා ඉතිහාසයේ වචන බලාගෙන හරිද ලංකාවේ අපි